ආයුබෝවන් හැමෝටම. කලින් වීඩියෝ එකෙන් අපි මේ සර්ච් පේජ් එකේ පෙනුම හැවත් ෆ්‍රොන්ට් එන්ඩ් එක නිර්මාණය කළා. අද අපි ඉගෙන ගන්න යන්නේ මේ පිටුවේ මොළය හැවත් බෑක් එන්ඩ් ලොජික් එක වැඩ කරන්නේ කොහොමද කියලා. සර්ච් බාර් එකේ යමක් ටයිප් කරලා සර්ච් කරද්දී ඩේටාබේස් එකෙන් අදාළ දත්ත විතරක් පෙරාගෙන ඒ වගේම ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙන වෙලාවට ඒවා පිටුවෙන් පිටුවට බෙදලා පෙන්වන පැජිනේෂන් සිස්ටම් එකක් කෝඩ් කරන්නේ කොහොමද කියලා අද අපි ගැඹුරෙන් සාකච්ඡා කරනවා. ඔබ PHP වලට ආධුනිකයෙක් වුණත් මේ ක්‍රියාවලිය සිදුවන ආකාරය අද ඔබට ඉතාම පැහැදිලි වෙයි. ඕනම PHP වෙබ් පිටුවක ආරම්භයේදීම වගේ අපි session start විධානය භාවිතා කරනවා. මේන් කරන්නේ user log වෙලාද නැත්ද කියන දත්ත මතක තබා ගැනීමයි. ඉන්පසුව අපි db/connection.php කියන ෆයිල් එක සම්බන්ධ කරගන්නවා. database එකත් එක්ක ගනුදෙනු කරන්න මේක අත්‍යවශ්‍යයි. අපේ කේතේ බලන්න අපි මුලින්ම බලනවා logged in session එකක් තියලවද කියලා. user log වෙලා ඉන්නවා නම් එයාගේ user ID එක සහ account type එක අපි variables වලට ගබඩා කරගන්නවා. මේ තොරතුරු පසුව අපිට අවශ්‍ය වෙන්න පුළුවන්. දැන් අපි බලමු user search කරන්නේ මොනවද කියලා දැනගන්නේ කොහොමද කියලා. අපි මෙතනදී පාවිච්චි කරන්නේ $_get කියලා super global variable එක. user search bar එකේ type කරන දේ URL එක හරහා අපේ පිටුවට ලැබෙනවා. අපි trim function එක පාවිච්චි කරලා අනවශ්‍ය හිස්තැන් ඉවත් කරනවා. ඒ වගේම pagination එක සඳහා page කියන පාරාමිතියත් අපි ලබා ගන්නවා. මෙතනදී වැදගත් දෙයක් තියෙනවා. user පිටුවක් සඳහන් කරලා නැත්නම් අපි default අගය ලෙස 1 ලබා දෙනවා. max 1.int_val කියන කේතෙන් සහතික කරනවා අපේ පිටු අංකය කවදාවත් 1ට වඩා අඩු වෙන්නේ නැහැ කියලා. එක පිටුවක පෙන්විය යුතු ප්‍රොඩක්ට්ස් ගණන අපි 9ක් ලෙස මෙතනදී නියම කරලා තියෙනවා. දැන් අපි අපේ SQL විමසුම හෙවත් query එක හදමු. හැම වෙලාවෙම අපි පෙන්වන්නේ active තත්වයේ තියෙන ප්‍රොඩක්ට්ස් විතරයි. ඒ නිසා මූලික where clause එක වෙන්නේ status equals active. නමුත් user search එකක් කරලා තියෙනවා නම් අපිට ඒ search වචනය query එකට එකතු කරන්න වෙනවා. මෙතනදී අපි SQL injection වලින් ආරක්ෂා වෙන්න prepared statements භාවිතා කරනවා. ඒ කියන්නේ search කරන වචනය කෙලින්ම query එකට දාන්නේ නැතුව ප්‍රශ්නාර්ථ ලකුණ හෙවත් placeholder එක පාවිච්චි කරන එකයි. අපි බලනවා product එකේ title එකේ හෝ description එකේ user search කරපු වචනය තියෙනවද කියලා. මේ සඳහා අපි පාවිච්චි කරන්නේ like operator එක සහ 100ට ලකුණ හෙවත් wild card ලකුණයි. මේන් අදහස් කරන්නේ එම වචනය වාක්‍යයක ඕනෑම තැනක තිබිය හැකි බවයි. pagination එකක් නිවැරදිව කරන්න නම් අපි කරුණු 3ක් දැනගන්න ඕනේ. 1. මුළු products ගණන කීයද? 2. මුළු පිටු ගණන කීයද? 3. අපි දන්නින්න පිටුව අනුව database එකේ කීවෙනි දත්තයෙන් සිටද පෙන්විය යුත්තේ. මුලින්ම අපි count කියන SQL function එක පාවිච්චි කරලා මුළු product ගණන හොයාගන්නවා. ඊට පස්සේ ඒ ගණන අපි එක පිටුවක පෙන්වන ගණනින් ඒ කියන්නේ 9න් බෙදනවා. එවිට අපිට මුළු පිටු ගණන ලැබෙනවා. මෙතනදී seal function එක පාවිච්චි කරන්නේ දශම අගයක් ආවොත් එය ඊළඟ පූර්ණ සංඛ්‍යාවට වට යන්නයි. දැන් වැදගත්ම දේ offset එක. අපි දෙවනි පිටුවේ ඉන්නවා නම් අපි පළමු products 9 අත්හැරලා 10 වෙනි එකේ ඉඳන් පෙන්වන්න ඕනේ. ඒක ගණනය කරන සූත්‍රය තමයි current page -1 into items per page. මේ offset අගය අපි SQL query එකේ limit හා offset කොටස් වලට ලබා දෙනවා. අපේ product card එකක මිල විතරක් නෙමෙයි විකුණුම්කරුගේ නම, rating සහ order කරපු පාරිභෝගිකයන්ගේ ගණනත් පෙන්වන්න ඕනේ. මේ දත්ත තියෙන්නේ වෙනත් table වල. ඒ නිසා අපි left join පාවිච්චි කරලා user, order සහ feedback කියන table සම්බන්ධ කරගන්නවා. AVG function එකෙන් සාමාන්‍ය rating එකත් count function එකෙන් review ගණනත් පාරිභෝගිකයන්ගේ ගණනත් අපි එකම query එකෙන් ලබා ගන්නවා. අවසානයේ order by created at descent මගින් අලුතින් මේකතු කරපු products මුලින්ම පෙන්වන්න අපි සලසනවා. මේ සියලු දත්ත අපි array එකකට ගබඩා කරගෙන පසුව HTML එක ඇතුලේ loop එකකින් පෙන්වනවා. ඉතින් අද අපි ඉගෙන ගත්තා කොහොමද PHP සහ MySQL පාවිච්චි කරලා වෘත්තීය මට්ටමේ search system එකක් සහ pagination එකක් හදන්නේ කියලා. මතක තියාගන්න ආරක්ෂාව සඳහා හැම වෙලාවෙම prepared statements භාවිතා කරන්න. ඒ වගේම pagination වලදී මුළු දත්ත ගණන කලින්ම ගණනය කිරීම අත්‍යවශ්‍යයි.
මේ වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. මේ වගේ තවත් වීඩියෝ බලන්න channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ස්තුතියි.